ඔන්න ඉතින් අද යාළුවෙක් හමු වුණා මේ කොහෙද මේ වැව මොකද්ද වැවත් නම මතකයි මොකද්ද උයන්වත්ත ආපු වෙලාවේ ගොන්න මේ අලුත් යාළුවෙක් හමු වුණා මලින්දු ලක්ෂිත වල සමහරට දන්නවත් ඇති YouTube එකේ ඉන්නවා එතකොට ඉන්නවා රයිගම් කෝර්ලේ කියන්නේ ඒකයි. එයාට වැව් 7ක් තියෙනවා. මේක තමයි මහා එක. ඇන්තිනි දැන්තින් මේ තියෙන අර සොරව් අතරින් වතුර පිටාට ගන්න. මේ ඇඟිල්ල අර රෙහින් වතුර මේක පිරෙනවා. මේ ඇඟිල්ල අර රෙහින් වතුර පිරෙනවා. රයිගම් බණ්ඩාරයි වීජය බණ්ඩාරයි කියන්නේ කවුද කියලා දන්නවද? ඒ අයියයි මල්ලි. මෙයා සටන් කරන්නේ කා එක්කද? ලන්දේසි පෘතුගීසි එනවද ලංකාවල්ලන්? ඒගොල්ලන්ට තමයි මෙයා පහට දෙන්නේ රයිගම් බණ්ඩාර. මලේ අහුවෙනක් මන්සු ඒක. මල්ලි අහුවෙනවා. අයියා අහුවෙන්නේ අයියා පහරම දෙනවා ඇතුකුටත් අල්ලන් වෙන්නේ. එයාට රයිගම් කෝර්ලේ කියන්නේ ඒකයි. එයාට වැව් 7ක් තියෙනවා. ඔව් මේ කෝර්ලේට. මේක එකේ මේක තමයි මහා එක. තව වැව් 7ක් තියෙනවා. වටේටම තියෙනවා වටේම යාගේ වැව්. මේකේ ඒ ලන්දේසින්ගේ පෘතුගීසින්ගේ ආපු වෙලේ උන්ගෙන් වැඩ ගත්තා. මේට ආවට පස්සේ ඔව් බලත්ත මේ යන්න බෑ වැඩ කරපම්මති. කියලා එයාලා අර ඒක කරලා වැඩ ජෝතුනි. ඔව් අජිය කැප්පෙන්න බෑනේ. බෑනේ ඊට පස්සේ උන් වැඩ කරා වැඩ කරා. මේ මෙතන තමයි ওই මැද්ද නිධානය වීම. මැද්ද නිධානය තියෙන්නේ මේ තියෙන අර සොරව් අතරින් වතුර පිටාද ගන්නවා. ඔව් මේ ඇඟිල්ල අර රෙහින් වතුර මේක පිරෙනවා. මේ ඇඟිල්ල අර රෙහින් වතුර පිරෙනවා. අතරින් අර පේනවද? ඒ වතුර මේක පුරවනවා. මේ ඇඟිල්ල මෙතනින් එන වතුර පාර. මේක පුරවන. මේ රජතුමා නාලා යන්න මෙතනට. ඒ කියන්නේ ගල්ප් ගාව තියෙන්නේ අපේ කැලේ පන්සලේ. මේ ගල්ප් දොරටුව. ඒ කියන්නේ මේ ඒක එයා ගොවිතැන් කරා රයිගම් බණ්ඩාරන් නිකන් හිටියේ නෑ ගොවිතැන් කරා. ඒ ගොවිතැන් කරපු මම් මාර්ගය තමයි ඔය තියෙන්නේ. මෙතන මෙහාට ඒක ඔතනින් තියෙන මේ ඕම් ඒකින් වතුර යනවා. මේක අණ්ඩුවෙන් හදලා තින්නේ අණ්ඩුවෙන් මේක දාලා අරින්න ඕනේ වතුර යනවා යන්නේ ඇරලා. මෙහෙට යන්න දැන් ඔව් මේ කුඹු වලට යන්නේ. මේක ලොකු ඉතිහාසයක් තියෙන කතාවක් තේරෙන්නේ ඔය සමහර ඉතිහාසය දන්නේ මට මස්ථානේ හැමදාම වන්දනා කරලා තියෙන්නේ. නාගදීපේ හැමතැනම ගිය කෙනෙක් මම මේ මිටියට. එද මම මෙහෙටලා ඉන්නවා මෙහෙ නිකම්ම ඉතින් මම මෙහෙටලා ඉන්නවා මං ඉතින් ඔය මෙයා ස්පස් කරලා මයි ධර්ම ගතිය කරලා කාග්වැරි පිහිටක් පතාගෙන තමයි කන්නේ. ඒක සාමාන්‍යයෙන් අක්කර 100ක විතර මේ වැව තියෙනවා මේ අක්කර 96ක් තියෙනවා වැවේ. 96 නෑ. 96ක් නෑ 96 නෑ. ඒ කියන්නේ ටික ටික අල්ලලා. ටික ටික අල්ලගෙන මිනිස්සු. ඉතින් එහෙම අල්ලන්නේ කොහොම රජයේටම ඉතින් රජෙත් නෑ ඉතින් ඉතින් මේවා රජෙන් හරියට මැන්නොත් කරන්නේ ඔප්පු දීපේ උන්ට කන්න හිස. අය වැව අයිනමනේ ඉහළ ගියේ නේද ඔව් හොටෙල් එක වැව අයිනේ මම. මාරේ එහෙම ගහන්න දෙන්නේ නැහැ තාමනේ ගහන්න බෑනේ නේ මේ ඔප්පු දීලා තියෙනවනේ කවුරු හරි. ආවට පොත් දීලා ඒවට ඔප්පු දීලානේ. මේ මිනිස්සුන්ගේ අයිතියක් තියෙනවනේ. ආණ්ඩු ඉලොක් ගැරීම දෙන්නේ. ඔන්න ඉතින් අද යාළුවෙක් හමු වුණා මේ කොහෙද මේ වැව මොකද්ද වැවත් නම මතකයි මොකද්ද උයන්වත්ත ආපු වෙලාවේ ගොන්න මේ අලුත් යාළුවෙක් හමු වුණා මලින්දු ලක්ෂිත වල සමහරට දන්නවත් ඇති YouTube එකේ ඉන්නවා එතකොට ඉන්නවා ඔකන්ට කයකරෝග්‍ය නිදුත් අයක සත්තාත් කර තියාගන්න හොඳ ඉතින් මම අදයටෙන හුවමත්ත වයට හුවමත්ත වැයේ ලක්තන පරිසෝටියක් පෙන්න්න උගන්ට ති දම් බම්
කාලා බීලා මේ නිකන්ට තිසිගන්න. මේකට මලිත් මේකු මේ කට්ටිය සාමානයෙන් එන්නේ කොහොමද? ඒ කියන්නේ නිවාඩු දවස්වලටද වැඩිපුර එන්නේ? ඊටට තම ගොඩක් ඉන්න ඊදට ඊටට තමයි ගොඩාක් ඉන්න කනාඩ්ඩාට කපයටම ගොඩ ඇත්තින් ඒකට පෝයට එහෙම ඔයටත් තැන්න හැමනි යාඩෝටම ඉන්න උයන්වත්ත කියලා ගිහලා සර්ච් කරොත් එහෙම මේ මැප් එකේ මෙතන ලොකේෂන් එක වෙනවා. ලෝකය ගැනටීන් ඔන්න කවුරු හරි කෙනෙක් එනවා නම් උයන්වත්තට නිවාඩු දවසක අවසනක වැඩි අනිත් දවසල ඕන තරම් ඇවිදලා කාලා බීලා නිදහස යන්න පුළුවන්. මේ අපවිත්‍ර කරන්න නැතුව වෙයි. ඉතිම හමෝටම මිදාගේ පාඩුව කතාබාගන්න පුවමතන් රය තේ මේ අන්තට ආතය වෙඩින් පොට වෙඩින් කරන හමයකම කන බන් මෙතන්ටයි අයවත් කරනනේ ෆිල්ම් ෂූටිං වලට එනවා. තේනාටික් ගන මෙතන සිද්ධ තන මේක රංකාව ගොඩක් පෙසේ ලංකාය ගොඩම් ප්‍රසිද්ධද. එහෙනම් මනිදු ලක්ෂිත ගිල්ල දන්නේ බයි. මෙතන තා පිටා දානන මෙතනනම් ගොඩක් පිටාය ඩන්න මේ අපි මේ පෙන්නස පරයාට තම දාගෙන යන්න ඔකනින් ගිල්ල කෙලිමයන් ඉට පස්සේ කුඹුරයට කුම්ඹුවට කුම්ඹුව තම කුම්ඹුවකට එන්න එන්න මේ බත්ත බස් සලා ළමයිකට වත වඩුනෝ පස් මේ උබවටන්න යන්න මේ කැඩ තින වතුර හිලා තමන දන් වත්ව නයි ලයින කාර තම ගොඩක් වතු වහන කාට මෙතරින් නාන්න බෑදස් මෙතරන් තම ගොඩක් කන්නේ මෙතරින් නානවාදස් මෙතල සමැක්ක නාන රබත්තන්න තොනක්කට නාල්ලපුුව මෙතන එත්ත කාලක්නයට මෙතන වතුව පාගාගනෝක තමයි තින් මත මෙතිරි නාන්න බෑනේ අතනෙන් නාන්න බෑකොම වැහබත්තට නාන බෑ නාන තනක් තුරම තියනවක හෙට ලෙස්සක නානමකො ඒම නෑ කොයි හදාගෙන තමයි පොට්ටක නෑන පුුවන්ට ඇත ඉතින් කැස කෙලිමිතින් ඔයගන්න වෙන්න ඉති බොලී තම මේක කිම්බු තුඹු ඉන්නද මේජ එහෙම එමෙන් නන්න ඉන්න අපි ගමක්කිට ඉතින් ගොඩක් හොඳයි ලක්ෂත අදති හම්බිච්ච කල ගොඩු ගොඩක් සතුටක් අපි අලු පිරිකින් ඉස්රට හම විටවස් එන ජයව හැමටම තැංකෝ